කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ දායකත්වයෙන් සංවිධානය කරන ලද සරුසාර සසුන් කෙත කුලදරුවන් පැවිදි කිරීමේ උත්සවය අද පැවැත්වුණේ එම වැඩසටහනේ 4 වෙනි අදියර ලෙසයි. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණා. මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොං, වැඩබලන නේපාල තානාපති විජය කුමාර් රාවත් ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියා. සහායට එකතු වෙන්නේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සහකාර ලේකාධිකාරී ලංකාවේ තාම වැඩ ඉන්නේ භික්ෂූන් වහන්සේලා 35000ක් විතරයි. අන්න ඒ නිසයි සංඝ සභාවක් හැටියට අමරපුර දිනය සමරන්න උත්සව කරන්නේ නැතුව කුලදරුවන් පැවිදි කරලා ඒ සාමණේරයන් වහන්සේලාට හොඳ ධර්ම විනයක් ලබලා දීලා සද්ධාවන්ත ප්‍රඥාවන්ත පොඩි හාමුදුරු නමක් සකස් කරන්න සරුසාර සසුන් කෙත ව්‍යාපෘතිය ආරම්භ කළේ. මේ ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි බව ලබන්නට පෙර පින් ඇතුව ඉපදිච්ච මේ කුලදරුවන් 54කට ආසන්න පිරිසක් පැවිදි භාවයට පත් වුණා. වලාකුළ ඉවත් වුණාම ලොකු එළියක්, ආලෝකයක්, දීප්තියක්, සිතට සුවයක්, සැනසෙල්ලක් දෙනවා වගේ මේ පොඩි ස්වාමින් වහන්සේලා හොඳ ශික්ෂණයක් ලබලා සංයත භාවයක් ලබලා ඒ වගේම හොඳ දැනුගත්කමේ ශිවුන් වහන්සේ නමකට පත් වුණාම මොන තරම් සතුටක් සන්තෝෂයක් මව්වරුන්ට පියවරුන්ට තියනවාද කියලා අමුතින් මා කියන්න අවශ්‍ය වන්නේ. අම්මා කෙනෙක් දරුවා දිහා බලලා අප්‍රමාණ සතුටක් විඳිනවා.